තමයි අද මම අපේ පොලේ යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එන්නකෝ ඔයාලත් මාත් එක්ක යන්න. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි මේ පොලට යන ගමන් තමයි ඉන්නේ. මේ පොල්ලේ ළමයි අපිට එළවලු පළතුරු ඇඳුම් ඊට පස්සේ ඔය ප්ලාස්ටික් උපකරණ ඕන දෙයක් ගන්න තියෙනවා. අපි ඉතින් සතියකට සැරයක් යනවම තමයි පොලට. අපේ පොල නම් තියෙන්නේ බ්‍රහස්පතින්දා. ඔයාලා ගමේ පොලේ තියෙන්නේ කවදද කියලා කමෙන්ට් කරගෙන යන්නකෝ. අනිත් එක තමයි ළමයි මේ පොලෙන් අපිට කඩේට වඩා අඩුවට එළවලු එහෙම ගන්නත් පුළුවන්. පොලේ ළමයි ගොඩාක් හොඳ එළවලු තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ එළවලු කේන්නේ වැලිමඩ බණ්ඩාරවැල පැත්තෙන්. මොකද අපිට ළඟ වැලිමඩ බණ්ඩාරවැලනේ. ඉතින් ඒගොල්ලෝ පොලේ දවසට කලින් දවසේ හවස ගිහිල්ලා තමයි ඒ එළවලු අරගෙන එන්නේ. ඉතින් මේ ඒ එළවලු ගොඩක් අර ෆ්‍රෙෂ් එකට තියෙනවා එහෙමගෙන. ඔයාලා ඉතින් දැක්කද ළමයි මේ කප් වල දාලා තියෙන එළවලු? එක කප් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ. ඉතින් ළමයි ඔයාලා පොලේ යන්නේ කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද? කියාගෙන යන්නකෝ. මේ බලන්නකෝ ළමයි ෂෝක් කොමඩු තිබ්බා. අපිත් ඉතින් ගත්ත කොමඩු කිලෝ එකක් රුපියල් 100ක් තමයි උනේ. බඩේරුවත් තිබ්බා. ඉතින් අපි බඩේරුව නම් ගත්තේ නැහැ. කොමඩු කෙටියක් නම් ගත්තා ඉතින්. බඩු අරන් ඉවර වෙලා ඉතින් අම්මා අයිස්ක්‍රීම් එකකුත් අරන් දුන්නා. ඒකත් කාලා අපි දෙන්නේ ගෙදර ආවා. වීඩියෝ එක බලපු හැමෝටම thank you.